ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. මේ තියෙන්නේ ලස්සන එසෙන්ෂියා පැල ටිකක්. ඉතින් මං හුඟ අයට එසෙන්ෂියා පැල දුන්නා. පැල ටිකක් ගලවලා මුල් අද්දලා ගොඩ අයට දුන්නා. ගලවන ඒවා මුල් අද්දලා හැදෙනකොට ඉතින් කවුරු හරි ඉල්ලනවා. ඉතින් නෑ කියනවා. ආයි කාට හරි දෙනවා. ඉතින් ඔහොම දීලා අන්තිමට මට පැල ටිකක් හදාගන්නම බැරි වුණා. ඉතින් මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න මම අද ගලවපු පැල ටික ඉතින් මම හදනවා. ඉතින් එතකොට ඔයාලටත් ඉස්සරහට මට ආය මේවා ලොකු කරලා කට් කරලා ආපහු පැල හදලා දෙන්න පුළුවන්. මේ ටික මම සේල් කරන්නේ නැහැ. ඒත් මම ඔයාලට පෙන්නුවා ඔයාලටත් අදහසක් ගන්න. ඕගොල්ලන්ගෙත් කඳන් වල පැල තියෙනවා නම් ඒව ගලවලා මේ විදිහට හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අපිට මේ වෙලාවෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ගත්ත වෙනවා. නැත්නම් අපි ඉතින් අනිවාර්යෙන් මේ ටික සේල් කරනවනේ. ඉතින් මේ වෙලාව අවස්ථාවෙන් අපිට පොඩි ප්‍රයෝජනයක් ගන්න හොඳයි කියලා හිතුන නිසා ඉතින් මේ විදිහට මම පැල ටික ගැලෙව්වා. මේ තියෙන ඉතින් ඒ ගලවපු පැලවල කඳන් ඒවා තියෙන චූටිම පැල මං ගලවන්නේ නැහැ. ඒ ටික තව පොඩ්ඩක් ඇදෙන්න දෙනවා. ඉතින් ඒවා තියෙන හොඳ පැල ටික තමයි හැමදාම මං ගලවන්නේ. ඔයාලට දුන්නෙත් එහෙම පැල ගලවලා. ඉතින් මේ විදිහට ඉතින් මේගොල්ලන්ට දැන් ඔස්මොකොට් ටිකක් දාලා ඊළඟට මේ කොකෝප්ලස් ටිකක් දාලා දිලීර නාශකයක් එහෙම දාලා මේගොල්ලන්ට ඉතින් දැන් වෙනම සලකන්න ඕනේ. තාම මේ ගලවපු ගමන් ගලවපුවට මං දිලීර නාශක නම් ගාලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ විදිහට තමයි මගේ කඳන් ටික තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන ඕගොල්ලන්ට වැඩි පැල ප්‍රමාණයක් හදාගන්න එක තමයි මං හිතන්නේ අපි කරන්න ඕනේ වැදගත්ම දේ. අවුව ටිකක් වැටිලා හින්දා පේනවද දන්නේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන මීඩියා එක. අවුවට පේනවද දන්නේ. මේ විදියට පුංචිම බොරළු එක තමයි මං අරන් තියෙන්නේ. මේ පොඩි බොරළු එක පොඩි පොල්ලෙලි කෑලි. ඔයාලට පේනවා ටිකක් පොල්ලෙලි කෑලි ප්‍රමාණය වැඩි. බොරළු ප්‍රමාණය හීනි බොරළු ප්‍රමාණය වැඩි වෙන්න තමයි මම අරගෙන තියෙන්නේ. පොල්ලෙලි කෑලි චුට්ටක් අඩු වෙන්නත් හීනි බොරළු ප්‍රමාණය වැඩි වෙන්නත්. මේකට මම කොකෝප්ලස් ටිකකුත් එකතු කරා. කරදහය ටිකකුත් එකතු කරා. ඉතින් ඔස්මොකොට් එන්න එක දාලා තමයි හිටවන්නේ. ඉතින් මේ විදිහේ මීඩියා එකක තමයි මම මේ පැල හිටවන්නේ. ඉතින් හරිය ලස්සනට මුල් අදිනවා. ඕගොල්ලන්ට මතක ඇති මම පැල ගත්ත අය මුල් හොඳට තියෙනවා. ඉතින් මේ මීඩියා එක ඕගොල්ලෝ try කරලා බලන්න. මේ මීඩියා එකේ හොඳට මට නම් මුල් අදිනවා. ඉතින් මේ විදිහට තමයි අද මම එසෙන්ෂියා පැල ටික හදන්නේ. ඉතින් ඔයාලත් බලන්න මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න. ඕගොල්ලන්ට ටිකක් වැඩිපුර පැල ටිකක් හදාගන්න. මේ තියෙන්නේ එසෙන්ෂියා টොප් එකක්. මගේ টොප් ටික ඔක්කොම සීසන් කරලා සේල් කළා. ඉතින් මේ මට ඉතුරු වෙච්චි টොප් එක. ඉතින් ඒක টොප් එකක් කියලා පේන්නේ නේද? ඒ තරම් ලස්සනට දැන් නම් ඉතින් මෙයා මව් ශාකයක් ආයෙ කට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලත් බලන්න ඔයගොල්ලන්ගේ පැල ප්‍රමාණය මේ වෙලාවේ වැඩි කරගන්න. එහෙම වුණොත් අපි දිනු. ඉතින් ඒක නිසා අපි කැමතින හැම වෙලේම දිනන්න. ඒක හින්දා ඉතින් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ සතුටින් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.